ඔයා ෆෝන් එකෙන් Facebook, TikTok, Instagram, YouTube use කරන හැම වෙලාවෙම ඇත්තටම ඔයා දකින්නේ content විතරක් නෙවෙයි. ඔයා දකින්නේ digital marketing. අද ලෝකේ business එකක් grow කරන්න, product එකක් sell කරන්න, brand එකක් famous කරන්න වගේම customers ලා හොයාගන්නත් මේ හැම දෙයකටම දැන් use කරන්නේ එකම powerful skill එකක්. ඒ තමයි digital marketing. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි බලමු ඩිජිටල් මාකටිං කියලා කියන්නේ ඇත්තටම මොකක්ද? මේ ෆීල්ඩ් එකට ෆියුචර් එකක් තියනවද? ජොබ්ස් තියනවද? සැලරි කොහොමද? ඩිග්‍රී එකක් නැතුව මේකට එන්න පුළුවන්ද? ශ්‍රී ලංකාවේ ඉඳන්ම මේ ස්කිල් එකෙන් ඉන්කම් එකක් හදාගන්න පුළුවන්ද? වීඩියෝ එක අන්තිම වෙනකන් බලන්න. මොකද අද මම මේ කියන දේවල් වලින් ඔයාගේ ෆියුචර් කැරියර් එකම වෙනස් වෙන්න පුළුවන්. ඩිජිටල් මාකටිං කියලා කියන්නේ ඇත්තටම මොකක්ද? සරලම විදිහට කියනවා නම් ඩිජිටල් මාකටිං කියලා කියන්නේ ඉන්ටර්නෙට් සහ ඩිජිටල් ප්ලැට්ෆෝම් යූස් කරලා ප්‍රොඩක්ට්, සර්විස්, බිස්නස් වගේම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරන එකට. එහෙමත් නැත්නම් පාරේ බැනර් එකක් ගහන එක, නිවුස්පේපර් ඇඩ් දාන එක, ටීවී ඇඩ් දාන එක වගේ පැරණි මාකටිං වල ඩිජිටල් වර්ෂන් එකට තමයි ඩිජිටල් මාකටිං කියලා කියන්නේ. හැබැයි මේක හැම එකකටම වඩා ස්මාර්ට්. උදාහරණ විදිහට ගත්තොත් Facebook page එකකට post එකක් දාන එක, Instagram reels හදන එක, Google එකේ ad දාන එක, website එක Google search වල rank කරන එක, email වලින් customers ලට offers යවන එක, YouTube videos වලින් audience build කරන එක. මේ හැම එකක්ම digital marketing වල කොටස්. ඒ කියන්නේ ඔයා දන්නේ post එකක් දාන එක විතරයි කියලා හිතුවත් ඒකට පිටිපස්සේ තියෙන්නේ ලොකු industry එකක්. ඇයි මේක අනාගතේ ලොකුම ඉල්ලුමක් තියෙන රස්සාවක් වෙන්නේ? ඉස්සර business එකක් කරන්න shop එකක් තිබ්බනම් හරි. හැබැයි දැන් මේක එහෙම නෙවෙයි. දැන් ලොකු කම්පැනි එකක් වුණත්, පුංචි බිස්නස් එකක් වුණත්, even tuition class එකක්, salon එකක්, wedding service එකක්, job bank එකක්, restaurant එකක් වුණත් ඔක්කොටම online presence එකක් ඕනේ. මිනිස්සු දැන් කරන දේවල් බලන්න. භාණ්ඩයක් හොයන්නේ Google එකෙන්, service හොයන්නේ Facebook එකෙන්, reviews බලන්නේ YouTube එකෙන්, buying decision ගන්නේ Instagram, TikTok content බලලා. ඒ නිසා කම්පැනි එකකට customer reach කරන්න නම් digital world එකට එන්නම වෙනවා. ඒකෙන් අද වෙලා තියෙන්නේ digital marketing skill තියන අය ගැන demand එක ඉහළ යන එක. අනාගතේ AI technology වෙනස් වෙයි, tools වෙනස් වෙයි. හැබැයි එක දෙයක් විතරක් change වෙන්නේ නැහැ. business වලට customers ලා ඕනේ. ඒ customers ලගේ attention එක ගන්න ඕනේ. ඒකට අනිවාර්යෙන්ම marketing ඕනේ. ඒ නිසාම digital marketing කියලා කියන්නේ future proof career එකක් කියලා කියන්න පුළුවන්. digital marketing වල තියෙන main areas. digital marketing කියලා කියන්නේ එක job එකක් විතරක් නෙවෙයි. මේක ඇතුලේ branches ගොඩක් තියෙනවා. අංක 1 social media marketing. Facebook, Instagram, TikTok, LinkedIn වගේ platform වල content plan කරලා, design කරලා promote කරන එක. අංක 2 SEO, search engine optimization. website එක Google search result වල ඉහළටම ගෙනියන එක. උදාහරණයක් විදිහට jobs in Sri Lanka කියලා search කරාම ඔයාගේ website එක උඩට එනවා නම් ඒ SEO. අංක 3 content marketing. blog articles, videos, caption, reels, educational post හදලා audience එක attract කරන එක. අංක 4 paid advertising. Facebook ad, Instagram ads, Google ads දාලා target audience එකට ads පෙන්නන එක. අංක 5 email marketing. customers ලට email යවලා leads build කරලා sales වැඩි කරන එක. අංක 6 analytics and data. කාටද ad එක වැඩ කරන්නේ? කාටද click වෙන්නේ?
මිනිස්සු වෙබ්සයිට් එකට එන්නේ කොහෙන්ද? සේල්ස් ජෙනරේට් උනේ මොන කැම්පේන් එකෙන්ද? මේවා ඩේටා වලින් ඇනලයිස් කරන එක. අංක 7 වීඩියෝ මාකටිං. YouTube, Reels, Shorts, TikTok වීඩියෝස් හරහා ඔඩියන්ස් ග්‍රෝ කරන එක. ඒ නිසා ඔයා ක්‍රියේටිව් කෙනෙක් නම් එක පාත් එකක් තියෙනවා. රයිටින් වලට දක්ෂ නම් තවත් පාත් එකක් තියෙනවා. ඩේටා වලට කැමති නම් තව පාත් එකක් තියෙනවා. ඒකේ බියුටි එක තමයි හැම ටයිප් එකේම කෙනෙකුට මේ ෆීල්ඩ් එක ඇතුලේ තැනක් තියෙන එක. මේකට එන්න ඩිග්‍රී එකක් ඕනිද? මේක තමයි ගොඩක් අය අහන ලොකුම ප්‍රශ්නය. ඩිජිටල් මාකටිං කරන්න ඩිග්‍රී එකක් ඕනිද? ඇත්තම ආන්සර් එක නැහැ. අනිවාර්යෙන් ඕනේ නැහැ. ඩිග්‍රී එකක් තිබ්බොත් හොඳයි. හැබැයි මේ ෆීල්ඩ් එකේ එම්ප්ලොයිස්ලා බලන ලොකුම දේ තමයි සර්ටිෆිකේට් එකවත් ඩිග්‍රී එකවත් විතරක් නෙවෙයි. එයාලා බලන්නේ ඔයාට රිසල්ට් එකක් ගන්න පුළුවන්ද? පේජ් එකක් ග්‍රෝ කරලා තියෙනවද? ඇඩ් කැම්පේන් එකක් රන් කරලා තියෙනවද? SEO කරලා රෑන්කින් එකක් අරන් තියෙනවද? කන්ටෙන්ට් ක්‍රියේට් කරලා එන්ගේජ්මන්ට් හදාගත්තද? ඒ කියන්නේ proof of work එක ගොඩක් වැදගත්. ඔයාට පුළුවන් ඩිග්‍රී එකක් නැතුවත් තමන්ගේ own Facebook page එක grow කරන්න. YouTube channel එකක් start කරන්න. small business එකකට marketing help කරන්න. blog එකක් write කරන්න. sample portfolio එකක් build කරන්න. මේවා තමයි interview එකකදී powerful වෙන්නේ. digital marketing කියලා කියන්නේ salary job එකක් විතරක්ම නෙවෙයි. ඔයාට පුළුවන් freelancing කරන්න. foreign clients ලාත් එක්ක වැඩ කරන්න. own agency එකක් start කරන්න. small business manage කරන්න. YouTube channel grow කරන්න. own website එකක් grow කරලා AdSense earn කරන්න. client pages handle කරන්න. ඒ කියන්නේ එක income source එකක් විතරක් නෙවෙයි. multiple income streams හදා ගන්න පුළුවන් skill එකක්. මේ digital marketing කියලා කියන්නේ future එකෙන් huge demand එකක් තියෙන career එකක්. ඉතින් ඔයාටත් කම්පියුටර් එකක්, ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් තියෙනවා නම්, ඉගෙන ගන්න කැමැත්තක් තියෙනවා නම්, ඩිජිටල් මාකටිං කියලා කියන්නේ ඔයාට ඕපන් වෙන ලොකු කැරියර් ඩෝ එකක්. ඩිග්‍රී එකක් තිබුණත් නැතත් 0 ඉඳන් ස්ටාර්ට් කරලා ස්කිල් බිල්ඩ් කරගන්න ඔයාට පුළුවන්. මතක තියාගන්න. අද ලෝකේ ඇටෙන්ෂන් එක තියෙන්නේ ඔන්ලයින්. බිස්නස් එකත් ඔන්ලයින්. කස්ටමර්ස්ලාත් ඔන්ලයින්. ඒ නිසා කැරියර්ස්ලාත් ඔන්ලයින් වෙලා ඉවරයි. ඉතින් ෆියුචර් එකේ වැලියබල් වෙන්න නම් ඩිජිටල් මාකටිං වගේ ප්‍රැක්ටිකල් ස්කිල් එකක් ඉගෙන ගන්න එක ඔයාගේ ජීවිතේ බෙස්ට් ඉන්වෙස්ට්මන්ට් එකක් වෙන්න පුළුවන්. කැරියර් ගයිඩන්ස් වීඩියෝ තව බලන්න කැමති නම් profession.lk YouTube channel එක subscribe කරන්න. bell icon එකත් on කරන්න. ඩිජිටල් මාකටිං ෆීල්ඩ් එකට එන්න හිතාගෙන ඉන්නවද? කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අපි next වීඩියෝ එකෙන් හම්බෙමු.